අද මං ඔයාලට අරන් ආවේ කඩේ තියෙන චිකන් සුප් කැට වෙනුවට ගෙදරදිම රසකාරක නැතුව චිකන් සුප් කැට හදාගන්නේ කොහොමද කියලා. ඇත්තට මේ චිකන් සුප් කැට හරිම ගුණයි වගේම හරිම රසයි. කැරට් අලයක්, තක්කාලි ගෙඩි 3ක්, ලුණු ගෙඩියක්, සුදු ලුණු බික් 5ක්, චිකන් ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මම මෙතනදී කටුත් එක්ක චිකන් අරන් තියෙන. ඉතින් ඔයාලා කැමති නම් චිකන් වල කටු ටික ඉවත් කරලා ගන්නත් පුළුවන්. මේ ටික තඹ ගන්න මැටි හට්ටියක් ගන්න. මොකද තක්කාලි තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ ඇලුමිනියම් භාජනවල තක්කාලිත් එක්ක කෑම වර්ග හදන්නේ නැහැ කියලා. ඉතින් අපි මැටි හට්ටියක මේ සේරම ටික තඹ ගමු. ඔයාලා කැමති නම් කටු අයින් කරලා චිකන් ටික එකතු කරගන්න. එහෙම නැත්නම් මේක තැඹුණාට පස්සේ චිකන් වල තියෙන කටු ටික අයින් කරගන්නත් පුළුවන්. ඔයාලගේ රස අනුව මේකට ලුණු එකතු කරගන්න. කුරුඳු පොතු ටිකක් දාගන්න. මම මෙතෙන්ද ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. මොකද කුරුඳු පොතු දැම්මහම මේක හරීම සුවඳයි වගේම හරීම රසයි. ගම්මිරිස් කුඩු එකතු කරගන්න එපා. ගම්මිරිස් ඇට තේ හැන්දෙන් එකක් වගේ එකතු කරගෙන ඒකටම වතුර කෝප්ප භාගයක් මේ ටික වැහෙන්න වතුර එකතු කරගන්න. මොකද චිකන් ටික හොඳට තැම්බෙන්න ඕනේ. අඩු ගින්දරේ මේ ටික හොඳට තඹ ගන්න. ඉතින් පේනව නේද චිකන් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ලිප ඕෆ් කරලා මේ ටික වෙනම භාජනයකට අයින් කරගන්න ඕනේ. තෙල් මේස හැඳි දෙකක් දාගන්න. තෙල් එකට කෝන් පිටි තේ හැඳි 3ක් එකතු කරගන්න. මේ කෝන් පිටි වලින් තමයි අපි මේ සුප් කැටේ තියෙන ටෙක්ස්චර් එක හදාගන්නේ. අඩු ගින්දරේ තෙල් ටිකත් එක්ක කෝන් පිටි ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මේකටම කහකුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්න. කහකුඩු වලින් අපිට පුළුවන් චිකන් සුප් කැටේ තියෙන ලස්සන පාට හදාගන්න. දැන් පේනව නේද? මේ ටික තෙල් ටිකත් එක්ක හොඳට කලවම් වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී අපිට පුළුවන් අපේ මිශ්‍රණය මේකට එකතු කරගන්න. ඔයාලගේ රස අනුව ලුණු බලලා ලුණු අඩු වැඩි කරගන්න අමතක කරන්න එපා. මේ විදිහට විනාඩි 5ක් විතර අඩු ගින්දරේ කලවම් කරගන්න. එතකොට අර කෝන් පිටි තෙල් ඒ ඔක්කොමත් එක්ක මේ ටික හොඳට මික්ස් වෙනවා. ඔයාලට පේනව නේද? තික් එකට ඇවිල්ලා තියෙන මේ මිශ්‍රණය. මේක පොඩක් නිවුනට පස්සේ බ්ලෙන්ඩර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ වගේ කන්ටේනර් එකකට ලන්ච් ෂීට් එකක් හරි දාලා මේ විදිහට හදාගන්න. බ්ලෙන්ඩ් කරගත්තාම මේ වගේ ගොඩාක් උපුත් නැති ගොඩාක් දියත් නැති මිශ්‍රණයක් විදියට තියෙන්න ඕනේ. දැන් මේක හොඳට ස්පැචුලා එකකින් තුනී කරගන්න. මම මෙතන පැය 5ක් 6ක් ෆ්‍රීස් කරලා ගත්තේ. ඔයාලට පේනව නේද මේකේ තියෙන රස පාට ඇත්තටම මේක හරිම සුවඳයි. ඔයාලට මේක අවශ්‍ය ප්‍රමාණයට පොඩි කෑලි වලට කපා ගන්න. ඇත්තටම මේක ෆ්‍රයිඩ් රයිස් එක්කට ඒ වගේම නූඩල්ස් එක්කට ඒ විතරක් නෙවෙයි පරිප්පු එක්කට දැම්මත් පුදුම රසක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා බලන්න. ඒ වගේම කමෙන්ට් එකකින් ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා.